C කොටස. මේ වගේ සමගාමී සමීකරණ උගලක් තියෙන්නේ. හරි. විසඳන්න කියලා කියන පහත සමගාමී සමීකරණ x සහ y සඳහා විසඳන්න. මෙහෙම සමීකරණ තියෙනවා sin inverse මූල x සමානයිලු cos inverse මූල y ට. cos inverse මූල y. ඊට පස්සේ ඔක සමීකරණ අංක 1. ඊගා සමීකරණ මෙහෙම තියෙන්නේ tan මෙතන තියෙන්නේ tan inverse 3x ඍණ tan inverse 2y ධන tan inverse 3y ඍණ tan inverse 2x මේක සමාන 1යි. ඒක දෙවෙනි සමීකරණය. දැන් උතනින් අපි හොයන්න ඕනේ x සහ y සඳහා විසඳන්න තියෙන්නේ. හරි. හැබැයි ඉතින් මොනවා කරන්නද කින්ද මන්ද කියලා හිතා ගන්න පුළුවන් වෙන්නේ පුතේ. සූත්‍ර මතක තිබ්බොත් අර මූලික සූත්‍ර මතක sin alpha දන්න beta alpha රින beta නේ tan alpha දන්න beta alpha රින beta ඒ සූත්‍ර වලින් ගොතන්න තියෙන එක. හරි. මම පුතේ පළවෙනි කෙනා අරගෙන xy වලින් සමීකරණයක් ගන්න. එකේ. මේ තියෙන්නේ මොකද්ද? මෙයා ගන්න පුතේ alpha කියලා මෙයා ගන්න beta කියලා. sin inverse මූල x සමානයි alpha පස්සේ cos inverse මූල y සමානයි beta කියලා ගන්න. මෙතනින් උත්තර කරොත් sin alpha සමානයි මූල x. පස්සේ cos beta සමානයි මූල y. right? cos beta සමානයි මූල y. දැන් පුතේ ගාණය අපි නම් මේක alpha නම් මේක beta නම් මේ ගාණය දිලද්දි මේක සමානයි කියලා. හරි? ඒ alpha සමානයි beta කියලා එනවා. ඒතර අපි උකට alpha සමානයි beta කියන එකට දාන්නේ sin සම්බන්ධ කරන දෙපැත්තට. ඒතර sin alpha ඍණ beta වලින් සූත්‍රයක් එනවා. ඒක ප්‍රසාරණ කරොත් sin alpha cos beta cos alpha sin beta වෙයි. අපි ගාව තියෙන sin alpha sin cos beta විතරයි. එහෙනම් අපි cos alpha හොයා ගන්නත් ඕනි sin beta හොයා ගන්නත් ඕන රුචි කොට්ටේ ගුණයක් කරලා. right? දැන් දිග කතාවක් කිව්වේ. මේක alpha sin alpha කියලා කියන සම්මුඛ පාදයේ පිටීම කර්ණය. එහෙනම් මේක මූල x කර්ණය 1යි පුතේ. එහෙනම් මේක 1 ඍණ x ගේ වර්ගමූලය. මෙවුව වෙන්නේ කොහොමද කියලා අහන්න එපා පුතේ. හරි? පස්සේ බීටා ගත්තොත් එහෙම cos බීටා නේ දීලා තියෙන්නේ බද්ධ පාදයේ පිටීම කර්ණය. මූල y බෙදීම 1යි. එහෙනම් මේ සම්මුඛ පාදේ ඉන්නේ කොහොමද? 1 ඍණ මූල y ගේ වර්ගමූලය. දැන් අපි ගාව තියෙන කොට alpha සමානයි බීටා කියලා නේ. alpha සමානයි බීටා. එහෙනම් මෙහෙම දෙයක් කරනවා. ධන බීටා දාන අර පැත්ත ඍණ බීටා මේ පැත්තේ ඒතකොට බිඳුවයි. එතකොට දෙපැත්තටම sin සම්බන්ධ කරනවා. sin හරි දමතර cos සම්බන්ධ කරලා තමයි මම sin දාගන්නේ. නම් sin alpha ඍණ බීටා සමානයි sin බිඳුවයි. ඒතර මේක ප්‍රසාරණය කරොත් එන්නේ sin alpha cos beta ඍණ sin beta cos alpha sin බිඳුවගේ එකයි. ඒතර sin alpha කියලා කියන්නේ මූල x. sin alpha කියලා කියන්නේ මූල x. cos beta කියලා කියන්නේ මූල y. ඍණ sin beta කියලා කියන්නේ සම්මුඛ පාදයේ පිටින් කාර්ය. 1 ඍණ වර්ගමූල y. cos alpha කියලා කියන්නේ බද්ධ පාදයේ පිටින් 1 ඍණ මූල x සමානයි බිඳුවයි. එතකොට ඒක ලියන්න පුළුවන් මූල xy කියලා. මේක 1 ඍණ y පස්සේ 1 ඍණ x දෙන්නගෙන් වර්ගමූලිකයට සමානයි බිඳුවයි. ඉතින් මෙහා පැත්ත දාලා වර්ග කරනවා. එතකොට මූල xy සමානයි 1 ඍණ y. හරි? සමානයි 1 ඍණ y 1 ඍණ x ගේ වර්ගමූලය. නැත්නම් වර්ග කරොත් එතකොට 1 ඍණ x 1 ඍණ y සමානයි xy. වහන් වත් කරොත් මෙතන 1 ඍණ x ඍණ y ධන xy සමානයි xy කියලා එනවා. මේ පැත්තේ xy කපලා දැම්මොත් එහෙම අපිට පිළිතුරක් ගන්න
පුළුවන් මෙතන ප්‍රකාශයක් x ධන y සමාන 1යි කියලා සමීකරණයක් ගන්න පුළුවන්. අපි සමීකරණ 1 ඩෑෂ් කියලා ගමු. මුලින් එක දාලා තියෙනවා. x ධන y සමාන 1යි. තව සමීකරණයක් තියෙනවා x y වලින්. ඉතින් මෙන්න මෙතන අපිට වැඩක් කරලා ඔය tan alpha ධන මේ tan මේ කොටස alpha මේ කොටස beta කියලා ගත්තොත් එimhe tan alpha ධන beta ලියලා ගන්න පුළුවන් අපිට. හරි. දැන් මම තියෙන විදිය ගත්තොත් එimhe පොඩි රටාවක තුන tan inverse 3x tan inverse 2y. tan inverse 3y tan inverse 2y. හරි. අපි අර එක ප්‍රකාශයක් ලියලා සමමිතිය පාවිච්චි කළා නම් මේක ලියමු. හරි. මෙන්න මේ කොටස ගන්නවා මම දැන් alpha beta කියලා ගන්න බෑ මේක ගත්තනේ. මේක p මේක q කියලා ගන්නවා. ඊට පස්සේ tan p ඍණ q හොයාගන්න. හරි. p ඍණ q හොයාගන්න. මේ බලන්නකො. අතරින් ගන්නවා. tan inverse 3x සමානයි p. ආයි tan inverse 2y සමානයි q කියලා ගන්න. එතකොට මෙතන p නේද? එහෙම ගත්තොත් එහෙම tan p කියලා කියන්නේ 3x. tan q කියලා කියන්නේ 2y. ඒතර අතන p ඍණ q නේ තියෙන්නේ නේද? මෙන්න මෙතන තියෙන්නේ මොකද්ද? p ඍණ q. එහෙනම් මම ගන්නවා tan p ඍණ q. එතකොට මෙහෙමයි. tan p ඍණ q කියලා කියන්නේ tan p ඍණ tan q. එක ඍණ බලන්න මොකද කරන්නේ? එක ධන මේ සූත්‍ර මතක තිබ්බේ. tan p tan q. tan a ධන b සූත්‍රය. a ඍණ b සූත්‍රනේ. එතකොට tan මොකද්ද? p ඍණ q සමානයි tan p කියලා කියන්නේ 3x. tan q කියලා කියන්නේ 2y. එතන එක ධන tan p කියලා කියන්නේ 3x. ඊට පස්සේ මෙතන ඉන්නේ 2y. එතකොට tan එතන මොකක්ද තියෙන්නේ? p ඍණ q සමානයි 3x ඍණ 2y. එක ධන 6xy කියලා. හරි. එතකොට මෙහෙමනේ. මෙතෙන්ට දැම්මත් ඕකමනේ වෙන්නේ. හරි. මෙතෙන්ට හරි. මේක p ඍණ q කියලා ගත්තා. මේක lm මොකක් හරි කියලා ගමුකෝ. හරි. rt මොකක් හරි ගත්තොත් එහෙම මෙතෙන් දැම්මත් වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේක ලියන රටාව පොඩ්ඩක් වෙනස් වෙනවා. 3y මෙතෙන්ට යනවා. 3y මෙතෙන්ට එනවා. 2x මෙතෙන් ලියනවා. මෙතන එක ධන දෙන්න ගුණුනොත් 6xy කියලා එන්නේ. හරි. දැන් ආවට පස්සේ අපිට පුළුවන් මේක ලියන්න. එහෙනම් p ඍණ q සමානයි tan inverse 3x ඍණ 2y එක ධන 6xy කියලා. නම් මේ p ඍණ q කියලා කියන්නේ මේ මෙතන තියෙන මොකක්ද? tan inverse මෙන්න මේ ප්‍රකාශය 3x ඍණ 2y එක ධන 6xy. ඊට පස්සේ පුතා අපි මෙන්න මේ කොටස දැන් pq මේක ගමු r කියලා මේක ගමු s කියලා. ඕක සමමිතියෙන් ලියනවා. එහෙනම් එලෙසම අන්න අරය ගන්නවා tan inverse 3y සමානයි r. tan inverse 2x සමානයි s. ලෙස ගත් විට අපිට ලියන්න පුළුවන් r ඍණ s සමානයි tan inverse 3y ඍණ 2x එක ධන 6xy කියලා. ලියන්න පුළුවන්. එතකොට දැන් මෙහෙමයි මෙතන තියෙන tan දැන් ඇතුලේ තියෙන්නේ මොකක්ද? p ඍණ q කියලා කියන tan inverse එන්න මේ කොටස. මෙතන තියෙන්නේ tan වරහන් තුල තියෙන tan inverse මේ කොටස. එතන tan inverse කිව්වොත් ඒක tan කියලා ලියන්න පුළුවන්. හරි. tan inverse කිව්වොත් එහෙම tan කියලා කියන්නේ දැන් මෙහෙමනේ. tan x සමානයි tan y කියලා තිබ්බයි ගන්න. හරි මම ඒක එතෙන්ට ඇවිල්ලා කියන්නම්. හරි. අපිට ඔයාලා බෝඩ් එක මම මකන කියන යනවා. හරි. ඔයාලා වීඩියෝ එක නතර කර කර වැඩි කරගන්න. හරි. බලන්නකෝ.
අපිට ගන්න පුළුවන් පුතේ එම නිසා දෙකෙන්. එම නිසා දෙකෙන් මෙතන tan මෙයාට දැම්මේ අපි p කියලා මෙයාට දැම්මේ q කියලානේ පුතේ. tan පුතේ මෙයාට දැම්මේ අපි r කියලා මෙයාට දැම්මේ s කියලානේ සමාන 1. p ඍණ q ට අපි ප්‍රකාශයක් ඔප්පු කරා tan ඉන්වර්ස් මෙන්න මෙයා. එහෙනම් පුතේ tan ඉන්වර්ස් කවුද? 3x න 2y 1/6xy. එතන tan එතනයි ඉන්නේ. ආන්ගරයක් 3y ඍණ 2x 1/6xy සමාන 1. හරි. පිටින් ගත්තේ හරි. සොයි වැරදුනේ. එතන එන්නේ පුතේ tan හරි ධන tan r ඍණ s කියලා කියන්නේ tan ඉන්වර්ස් ආන්ගර ප්‍රකාශය 3y ඍණ 2x 1/6xy සමාන 1. පුතේ tan ඉන්වර්ස් ක උත්තරේ මෙන්න මේ උත්තරේ. ඒ කියන්නේ දැන් මෙහෙමනේ මම අර ඉස්සලා කියන්නේ කතාව. මෙහෙම ලියන්න පුළුවන් නේ උක. තාන්නක ප්‍රකාශයක් තිබ්බා කියලා tan a tan b ට සමානයි කියලා. එහෙනම් දෙපැත්තෙම tan අයින් කරොත් a සමානයි b වෙනවා. ඔක මෙහෙම කතා කරන්න පුළුවන්. a සමානයි මේ tan එක දාන මේ පැත්ත tan ඉන්වර්ස් tan b. ඔය tan ඉන්වර්ස් tan b සුළු වුණාම උත්තරේ එතන b කියලා එනවා. හරි. ඒතර a සමානයි b වෙනවා. හරි. ඒක මාරුලා තිබ්බා ප්‍රශ්නයක් නැහැ. හරි. කියන්නේ ඉන්වර්ස් අර පැත්තට දාලා ගන්න පුළුවන්. හරි. එතකොට tan s කියද්දි මෙතන මොකද්ද? 3x න 2y 1/6xy. මෙතනවා 3y ඍණ 2x 1/6xy සමාන 1යි. ඒතර පොදු හරය ගත්තොත් 1/6xy. ඒතර 3x 2x කියලා කියන්නේ x ඍණ 2y ධන 3y කියලා කියන්නේ y සමානයි 1/6x සමාන 1යි. හරස් කුණිතය දුන්නොත් x ධන y සමානයි 1/6xy. x ධන y කියන්නේ 1යි. 1/6xy. x ධන y 1යි කියලා කලින් ඔප්පු කරාමනේ. හරි. එතකොට මේක මේ කැපිලා ගියොත් xy සමානයි පුතේ බිඳුවයි. xy සමානයි බිඳුවයි කියලා ප්‍රකාශය ලැබෙනවා අපිට. එහෙනම් xy බිඳුවයි නම් එක්ක x බිඳුවක් එන්න නැත්නම් y බිඳුවක් එන්න. හරි. එම නිසා x සමානයි බිඳුව හෝ y සමානයි බිඳුව. දෙන්නේ බිඳුවක් නෑ එක්කෙනෙක් බිඳුවක් එන්න. now උත්තරය අපිට මෙහෙම ලියන්න පුළුවන්. අපි ගා ප්‍රකාශ දෙකක් තියෙනවා පුතේ. එහෙනම් x ධන y සමානයි 1යි කියලා ප්‍රකාශයක් තියෙනවා. x සමානයි බිඳුව විට සමානයි බිඳුවට මෙතන බිඳුවොත් y සමාන කීය දෙන්නේ 1යි. අතන තව උත්තරයක් තියෙනවා y සමාන බිඳුව. y සමානයි බිඳුව විට y වල බිඳුව දැම්මොත් x එන්නේ කීයද? 1යි. උත්තරේ ඉන්නේ x සමාන බිඳුව උනොත් y 1යි. y සමාන බිඳුව උනොත් x 1යි. ඔය තමයි සමීකරණේ 22. ඉතින් ලස්සන ගානක්. හරි. පුළුවන් තරම් මම තියරිත් එක පැහැදිලි කරගෙන යන්නේ ගාන හදද්දී. මේ ගාන විතරක් කියන කෙන හදා යන්නේ නැහැ. ඔයාලා උපරිම මේකෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න. හරි. ඉක්මනටම මම 2024 23 ගාන සාකච්ඡා කරන බලාපොරොත්තු වෙනවා මේක. මෑත විභාගය ආපු අන්තිමටම ආපු සුද්ධ ගණිතේ පේපර් එකේ ත්‍රිකෝණ මිතිය ගාන. හරි. එහෙනම් ඉක්මනින් පුතේ ඊළඟ වීඩියෝ එක මම ඔයාලා වෙනුවෙන්